හලෝ ඔන්න ගොඩ කාලෙකට පස්සේ අද ආවේ රසම රස කෑමක් එක්ක. ගුලාබ් ජාමුන්. මෙහෙම කිව්වම සමහර අය නම් දන්නව ඇති. ඒත් නොදන්න අයට මේක රසවත් ඉන්දියානු ඩෙසර්ට් එකක්. ඉතින් මේ පැණි බේරෙන ගුලාබ් ජාමුන් හදන්නේ කොහොමද කියලා බලමු. ගෙදර ඉතුරුන පාන් තියෙනවා නම් ඔන්න ඔයාලට මේක හදන්න දැම්ම පටන් ගන්න පුළුවන්. හරිම පුංචි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් හරිම රසට අපි බලමු ගුලාබ් ජාමුන් හදන්නේ කොහොමද කියලා. මම ඔයා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපි බලමු අපිට මොනවාද ඕන වෙන්නේ කියලා. හොඳයි මම දැන් මෙතන අරගෙන තියෙනවා පාන් පෙති 7ක්. ඉතින් ගුලාබ් ජාමුන් සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට හදනවා නම් මීට වඩා ටිකක් සංකීර්ණයි. ඒ නිසා අපි අද ඒ විදිහම රසෙට පාන් වලින් හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි පාන් වල වාටි කපලා ඉවත් කරගෙන ඉමු. වාටි ඉවත් කරගත්ත පාන් පෙති අපි පුංචි කොටු හැඩයට කපා ගන්න ඕනේ. ඉතින් මේ විදිහටම කොටු හැඩයටම අවශ්‍ය නැහැ. ඔයාලට කැමති නම් අතෙන් ඉරලා ගන්නත් පුළුවන් පුංචියට. හොඳයි කොටු කපාගත්ත පාන් ටික මම මේ විදිහට භාජනයකට දාලා බලනවා. නමුත් මේ භාජනේ ඉඩ මදි නිසා මම ටිකක් විශාල භාජනයකට දාගන්නවා. ඒ වගේම මේ වගේ වාටි කෑලි හැම හිටලා තිබ්බොත් ඒවා අයින් කරන්න. හොඳයි අපි දැන් මේ භාජනයට කිරිපිටි ග්‍රෑම් 50ක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මාගරින් හෝ බටර් මේස හැඳි එකක් එකතු කරගන්න. දැන් අපි මුලින්ම මේ ටික හොඳින් කවලම් කරගෙන ඉමු. මේ තියෙන මේ ටික හොඳින් කවලම් කරගත්තට පස්සේ දැන් අපි මේකට කිරි බොහොම පොඩ එකතු කරලා බෝල විදියට හදන්න පුළුවන් තරම් අපි මේක අනා ගන්න ඕනේ. මම මෙතෙන්දී ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්නේ. ඔයා කැමති නම් වතුර වුණත් එකතු කරන්න පුළුවන්. අපි පිටි එකතු කරලා තියෙන නිසා කිරි රස තියෙනවා. එකපාර කිරි හෝ වතුර ගොඩාක් එකතු කරගන්න එපා. එතකොට අතේ ඇලෙනවා. ඉතින් මේ විදිහට කිරි හෝ වතුර එකතු කරලා විනාඩි 5ක් විතර තියලා තිබ්බට පස්සේ ඔයාට අතේ ඇලෙන්නේ නැති විදියට මේ විදියට බෝල ටික හදා ගන්න පුළුවන්. ඉතින් අතේ තෙල් හෝ බටර් සල්පයක් ආලේප කරගෙන ඊට පස්සේ ඔයා එකම හැඩයට එකම ප්‍රමාණයන්ගෙන් මේ විදිහට ලස්සනට ගුලාබ් ජාමුන් බෝල හදා ගන්න ඕනේ. ඉතින් මම මේ අද හදලා තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයට. ඒ කියන්නේ ගොඩක් ලොකුත් නැති පොඩිත් නැති ප්‍රමාණයට. මේ ප්‍රමාණයෙන් මම අද බෝල 12ක් හදලා තියෙනවා. පාන් පෙති 7න් බෝල 12ක්. ඔයා කැමති නම් මීටත් වඩා පුංචි කරන්න පුළුවන්. මීට වඩා ගොඩාක් ලොකු කරන්න එපා. අපිට හරි ගානට හොඳින් පැණි ටික අවශ්‍ය ප්‍රමාණයට උරාගෙන අවශ්‍ය විදිහට බදලා ගන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණයට එකතු කළොත් තමයි. හොඳයි යතරේදී ඔයා දැක්කේ මම සීනි කෝප්ප එකමාරක් භාජනයට එකතු කරලා ඒකටම වතුරත් කෝප්ප එකමාරක් එකතු කරලා එනසාලයට 4ක් විතර තල්ලා දාගෙන ලුණු පිංචක් දාගෙන සුගර් සිරප් එක හදන හැටි. ඉතින් මේ ටික හොඳින් කවලම් කරලා සීනි ටික දිය වෙන්න දෙන්න. ඒ විදිහට සීනි ටික දිය වුණාට පස්සේ ඔයාට මේකට පුළුවන් දෙහි බෑවක් වගේ එකතු කරන්න. එහි එකතු කරාම සීනි කැට ගැහෙන්නේ නැතිව පැණි එකක් විදිහට ඔයාට මේක තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගව තියෙනවා නම් ඔයාට මේ වෙලාවේදී රෝස් එසන්ස් නැත්නම් රෝස් රසකාරක ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. ඔයා කැමති නම් විතරක්. ඉතින් මේ වෙලාවේදී මං ගාව රෝස් එසන්ස් නැහැ. ඉතින් මං ඒ නිසා එකතු කරන්නේ නැහැ. ඒ වගේම මේ විදිහට හොඳින් බුබුලු දාලා ටිකක් වෙලා යනකොට ඔයාට අල්ලනකොට ඇලවෙනවා වගේ දැනෙනවා නම් ඔන්න දැන් ඔයාට පැණි එක ඕෆ් කරලා තියන්න පුළුවන්. මේක ගොඩාක් පත් පැණි වගේ තදට එහෙම වෙනකල් තියන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට තිබ්බම හරියි. දැන් අපි මේ කරන්නේ තෙලේ අපි හදාගත්ත ගුලාබ් ජාමුන් ටික බැද ගන්න එක. ඉතින් ඔයාලට ගැඹුරු තෙල පාවිච්චි කරන්න පුළුවන් නම් එහෙම ගන්න. නැත්නම් මේ විදිහට අපි ගන්න ගුලාබ් ජාමුන් එකේ භාගයක් තෙල් තිබ්බත් කමක් නැහැ. අපිට හරවලා බැද ගන්න පුළුවන්. ඉතින් ගින්දර ගොඩාක් වැඩි කරන්න එහෙම නැතුව අපි මේ ගුලාබ් ජාමුන් ටික හිමීට බැදගමු. ඒ වගේම තෙල් එක ඕනට වඩා රත් වෙලා තියෙද්දි ඔයා මේ ටික දැම්මොත් මේක ටිකක් ඇලවෙන්න බලනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයේදී මේ ටික දාගන්න. ඊට පස්සේ ඔයා මේක හිමින් අනිත් පැත්තට හරවන්න ඕනේ. පොඩ වටේටම හොඳින් මේක බැදෙන්න ඕනේ. විනාඩි 3ක් විතර මේක බැදගත්තම හොඳටම ඇති. විනාඩි 3ක් යනකොටත් මේක ලස්සන ගෝල්ඩන් කලර් එකට ඇවිල්ලා නැත්නම් ඔය ගින්දර ටිකක් වැඩි කරලා මේකේ කලර් එක ආවට පස්සේ ඉක්මනට ඕෆ් කරගන්න. මොකද ඕනවට වඩා බැදුනොත් මේක හයි වෙනවා. ඉතින් ගුලාබ් ජාමුන් ගොඩාක් හයි එකක් නෙමෙයි. ඔන්න දැන් බලන්න හරියම ලස්සන වර්ණයක් දැන් අපේ ගුලාබ් ජාමුන් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම පැණි එක රත් වෙන්න තියාගන්නවා. පැණි එක චුට්ටක් රත් වුණාට පස්සේ තමයි අපි මේ ගුලාබ් ජාමුන් ටික එකට දාගන්නේ. ඉතින් මේ බලන්න හොඳින් මේක බැදිලා තියෙන්නේ දැන්. අපි හදාගත්ත සුගර් සිරප් එක මම නැවතත් පොඩක් රත් කරනවා.
රත් වුණාට පස්සේ ලිප ඕෆ් කරලා අපි හදාගත්ත ගුලාබ් ජාමුන් ටික අපේ sugar syrup එකට එකතු කරනවා. ඉතින් අපි ඔක්කොම ගුලාබ් ජාමුන් ටික දැන් sugar syrup එකට දැම්මා. නමුත් ඔයාලට පේනවා ඇති මේකේ පැණි ටික උරා ගන්න විදිහක් නැහැ. මොකද මේ භාජනය පැතලි. ඒ නිසා මම නැවත වෙන භාජනයකට මේ ටික මාරු කරගන්නවා. දැන් මේ භාජනයේ තියෙනකොට හොඳින් ගුලාබ් ජාමුන් මේ පැණි එකේ දැවටිලා මේ පැණි ටික උරා ගන්නවා. හැබැයි මේක ඉක්මනට නම් වෙන්නේ නැහැ. අඩුම තරමේ පැය 3ක් හෝ 4ක් වාට මේක තියන්න වෙනවා. අතරේදී සැරෙන් සැරේ පැණි ටික කවලම් කරන්නත් ඕනේ. හොඳින් නිවෙනකල් පැය 3ක් විතර එළියෙන් තියලා ඊට පස්සේ ඔයා කැමති නම් ඕවර්නයිට් මේක ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. හැබැයි ඊළඟ දවසේ නැවත ගන්නකොට රත් කරලා ගන්න වෙනවා. මොකද පැණි එක හයිය වෙන නිසා. ඉතින් එහෙම වුණාම මේකේ නියම රස ඔයාට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කැවුම් හදනකොට වගේ තමයි හදපු දවසේ නෙමේ රස තියෙන්නේ ඊළඟ දවසේ. ඒක ගොඩක් පැන් රස කෑමක් නිසා එක්කෙනෙක්ට එක බෝලයක් කෑවම හොඳටම ඇති. නිසා ඔයා මේ ප්‍රමාණවල අරගෙන හැදුවොත් ඔයාට 12 දෙනෙක්ට විතර මේක ෂෙයා කරන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට ගුලාබ් ජාමුන් කන්න ඉන්දියන් රෙස්ටොරන්ට් වලට යන්න ඕන නැහැ. ගෙදර ඉතුරු පාන් වලින් රසම රස ගුලාබ් ජාමුන් ටිකක් එහෙනම් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේකේ රස ගැන කියනවා නම් මේකේ ගොඩක් කිරි රසක් තියෙන. මොකද අපි මේකට පිටි කිරි එකතු කරන නිසා. ඊට අමතරව ඔයා හදාගෙන sugar syrup එකේ රස තමයි මේකේ තියෙන්නේ. ඒ දෙකම එකතු වුනහම එන රස. ඉතින් sugar syrup එක හදලා ඔය රස කොහොමද කියලා ඒ නිසා බලන්න. ඔයා rose essence වලට කැමති නැත්නම් ඒව එකතු කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඔයා මේ වගේ කැම හදන්න ඉගෙන ගන්න කැමති නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගිහලා නම් ඔයාට සුබම සුබ දවසක්. bye bye.